ජනගහනයත් වැඩි වෙලා ලංකාවේ හිටපු ගම. ශ්‍රී ලංකාවේ ජනගහනය පුළුවන් තරම් අඩු කරන්න ඕන මේ ජනගහනය විශේෂයෙන්ම මුස්ලිම් අරෝමේව එක එක ඒගොල්ලන්ගේ කුරාන් වලට අනුව බෞද්ධ කට්ටියගේ බෞද්ධ කට්ටියගේ ඒ බුද්ධ ආගමට අනුව ඒවට ඉඩ දෙන්න හොඳ නැහැ කිසිම දෙයකට ඇවිල්ලා තනිකරම නීතියක් හදන්න ඕන හැම කෙනාටම සමාන විදිහට එකම කන්ස්ටිටියුෂන් එකකට ජාතිවාදීන් ඔක්කොම වැඩ කරන්න පුළුවන් වෙන විදිහට හදන්න ඕන ඇවිල්ලා නැත්තම් මේ මුස්ලිම් අයට වෙන විදිහක් ක්‍රිස්තියානි අයට බෞද්ධ අයට වෙනත් අය තවත් දෙමළ අයට වෙන විදිහක් එහෙම වෙන්න බෑ ඇවිල්ලා හැම කෙනාම එක නීතියක් යටතේ රටක ඉන්නකොට එක නීතියක් යටතේ ඒ නීතියට අනුව වැඩ කරන්න ක්‍රමයක් හදන්න ඕන ඇවිල්ලා විශේෂයෙන්ම මුස්ලිම් අයට තැන දෙන්න හොඳ නෑ ඒගොල්ලන්ව ඇවිල්ලා මොකද ඒගොල්ලන්ව ඔය ඇඳුම් ඇඳගෙන ඒගොල්ලන්ගේ මුස්ලිම් කැප් දාගෙන රැවුල් ඇඳගෙන පෙරේත ඒගොල්ලන්ට අනිත් ජාතිත් එක්ක වෙන් වෙන විදිහට ඉන්න දෙන්න හොඳ නෑ ඇවිල්ලා ක්‍රිස්තියානි කට්ටියත් බෞද්ධ අයට වෙන් වෙන විදිහට ඉන්න දෙන්න හොඳ නෑ බෞද්ධ අයත් ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු අයට වෙන් වෙන විදිහට ඉන්න දෙන්න හොඳ එකම විදිහට මිනිස්සුන්ට ආගම කියන එක ගෙදර ඇතුලේ තමන්ගේ වත්තේ ඇතුලේ ඕන මගුලක් කරගන්න පුළුවන් නටන්නත් පුළුවන් ආගම අරගෙන නමුත් එළියට ආවන් පස්සේ ක්‍රිස්තියානි එක්කෙනා වෙනස් වෙන්න බෑ බෞද්ධ එක්කෙනාට බෞද්ධ එක්කෙනා වෙනස් වෙන්න බෑ මුස්ලිම් එක්කෙනාට මුස්ලිම් එක්කෙනා හින්දු අයට වෙනස් වෙන්න බෑ එක විදිහට ඇඳුමක් අඳින්න ඕන හැම එක්කෙනාම වෙලා නැත්තම් මේ ආගම් ඇඳුම් ඇඳගෙන මේ දවල් 12ට විතර පාරේ වාහනේ නවත්තලා යාච්චා කරන්නයි මේ හුකාරි හරියන්නේ නැහැ ඇවිල්ලා. ඒ නිසා ආගම කියන එක තනිකරම ගෙදරට සීමා කරන්න ඕන ඇවිල්ලා එළිය කරන්න බෑ. එළියට ආවම පස්සේ ඔයා අයිති රජයට අයිති ඇවිල්ලා. ගෙදර ඇතුලේ ඉන්නකොට ඕන බම්බුවක් රෙදි ගලවගෙන නෙමෙයි ඕන බම්බුවක් කරගන්න පුළුවන්. එළියට ආවම පස්සේ ඔයා සිංහල ඔයාගේ ආගම මොකද්ද කියන එක අහලා දැනගන්නකම් අඳුරගන්න බැරි වෙන්න ඕන ඇවිල්ලා. ඒ නිසා එළියට ඇවිල්ලා පෙන්වන්න බෑ කිසි කෙනෙකුට ඔයා බුද්ධ ආගමද ඔයා ක්‍රිස්තියානිද ඔයා ඉස්ලාම්ද ඒවා පෙන්වන්න බෑ. ඔයා ඉස්ලාම් ඇඳුම් අඳින්න බෑ. ඒ ක්‍රිස්තියානි ඇඳුම් අඳින්න බෑ. බෞද්ධ ඇඳුම් අඳින්න බෑ. ඔයාලා සාමාන්‍ය විදියට ඇඳුමක් අඳින්න ඕන ඇවිල්ලා ආගමට බර ආගම පෙන්නන කිසිම ඇඳුමක් කිසිම කෙනෙකුට අඳින්න දෙන්න හොඳ නෑ ඇවිල්ලා. ඒ වයින් වෙන්නේ රටවල් විනාශ වෙන එකයි, ಜಾති ભેද ඇති වෙන එකයි, ආගම් ભેද ඇති වෙන එකයි විතරයි වෙන්නේ ඉස්සරහට ඇවිල්ලා. ඒ නිසා මම අනුරට ඉල්ලා සිටිනේ ආගමට මීට වඩා පොඩ්ඩක් සැර වෙන්න කියලා. වෙල පොඩ්ඩක් කෝටු අතට අරගෙන, කඩු අතට අරගෙන, වේවැල් අතට අරගෙන මේ ආගම්කාරයන්ට පොඩ්ඩක් දැඩි දඬුවම් දීලා හදා ගන්න ඕනේ මේක දැන් මේ ඉඳලම. නැත්තම් ආගම්කාරයෝ දේශින ආගම්කාරයොත් එක්ක මේ හැප්පෙන්න මිනිස්සු ටික ඔක්කොම කෑ ගහලා එළියට අරගෙන කෝලහල කරන්න පටන් ගන්නවා. පොඩ්ඩක් සැර වෙන්න ඕන. ඉස්සරහට තව අවුරුදු 5ක් 10ක් යනකොට හොඳට සැර වෙලා මුන්ට හොඳ වේවැල් පාරක් දෙකක් දුන්න නම් ආගම ගෙදර තියන් හිටපන් කියලා ප්‍රශ්න නැහැ. ආගම තහනම් කරන්න අවශ්‍ය නැහැ. ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, ඉස්ලාම් මොන හුත්තක් කරගන්න පුළුවන් වෙනවා. නමුත් ඔයාට ඇඳුම් අඳින්න බෑ, මුස්ලිම් වෙන්න බෑ, මුස්ලිම් කියලා පෙන්වන්න බෑ, ක්‍රිස්තියානි කියලා පෙන්වන්න බෑ, බුද්ධ ආගම කියලා පෙන්වන්න බෑ. හාමුදුරුවන්ටත් කාසිවුර ගලවලා දාලා හාමුදුරුවන්ටත් වෙනම එළියට යනකොට ඒගොල්ලෝ සාමාන්‍ය ඇඳුමක් අඳගෙන යන්න ඕන ඇවිල්ලා. හාමුදුරු පන්සල ඇතුළේ ඉන්නකොට ඒගොල්ලන්ට කාසිවුරක් පෙරවගෙන ඉන්න පුළුවන්. නමුත් එළිය යනකොට යා මෝටර් බයික් එකක් පැදගෙන යන්න පුළුවන්, වාහනයක් කෙලවගෙන සාමාන්‍ය සිවිලියන් කෙනෙක් විදිහට එළියට යනකොට යාට යන්න ඕන ඇවිල්ලා. ඒක බුද්ධ ආගම අපි 2500ක් බුද්ධ ආගම ඒ හුකාරිස් හරියන්නේ නැහැ. ඒවා ඔයා අවුරුදු 5000 පරණ වෙන්න පුළුවන්. ඒ කතාව වැඩක් නැහැ. පරණ කතාවෙන් වැඩක් නැහැ ඇවිල්ලා. අලුත් ක්‍රමයේ ඒක ඇවිල්ලා. හාමුදුරුවෝට එළියට යනකොට සිවුර ගලවලා දාලා සර්මයි මේ කලිසමයි ෂර්ට් එකයි කෝට් එකක් ඇඳලා ලස්සනට එළියට යනකොට යන්න ඕන ඇවිල්ලා. පන්සලට ආවන් පස්සේ යාට ඕනනම් සිවුර දාගන්න පුළුවන්. ඕන විදිහකට ඉන්න පුළුවන්. හැබැයි මේ පන්සල ඇතුළේ විතරයි. එළියට ආවම සාමාන්‍ය ජනතාවක් වෙන්න ඕන ඇවිල්ලා. ඒනවාද ඔයාලට? ඔයාලා මේ කියන කතාවල් හාමුදුරුවන්ට ඇහෙන් සලස්සන්න ඕන. මහානායකවලට මම මේ කියපු කතාව. ඔයා ලංකාවට යන්නේ නැති ඉන්න හොඳයි. දඬු ගහක් අරගෙන ඒක ඔයගේ. ඒ අද රෙකෝඩින් එක දාන්න තියෙන්නේ යන්නේ අනිවාර්යෙන්. ඔය කපලා දාන්න. අද දාන්න අනිවාර්යෙන් ඔක මම දානවා කපලා. ඇත්ත කතාව පැහැදිලිවම ඇත්ත කතාව කෙවින් අය කිව්වේ ඒක උග. අර නෑ ආගම් ළමයිට අප්පිරිය වෙනවා. ළමයි කිව්වට ළමයිට අප්පිරියලා තියෙන්නේ ආගම්.
නෑ ඔය දේශපාලඥ දැන් ඔය බලන්න මහින්දලා ඔය රනිල්ලා ඔය සෙට් එක කොච්චර කොහොම කරත් ඔය මේ ආගම් වලින් බෙදලා ඉවර වෙලා කුලප්පු කරන එකනේ කරන්නේ. දැන් ඔය දැන් මුස්ලිම් අය අඳින විදිහටයි එතකොට අර අනිත් ආගමක අය අඳින විදිහටයි ඒගොල්ලෝ සමාජෙට එද්දි මේගොල්ලෝ ඔළුව දාගෙන ඉන්නවා අපි මේ කට්ටිය අපි අර කට්ටිය කියන එක එතන ඒ ගැට්ටණය වෙන්වීම හදාගෙනමයි එන්නේ සමාජෙට එළියට එන්නේ. දැන් අරක ඕක දැන් කිවින් අය කියපු සිස්ටම් එක ඇත්තටම කරොත් කාලයක් යද්දි යාලට අර එළියේදී මෙයාලා වෙනයි අපි වෙනයි කියන එක අමතක වෙලා ඔක්කොම එක කට්ටියක් විදිහට ඉන්නවා මේ අර දේශපාලඥයන්ට කවදාවත් කොටවන්න බෑ ඊට පස්සේ. කියලා ගප්ප කඩන්න බෑනේ. ඒ වගේ තමයි ඉතින් අර මේ කියන්නේ ඔක්කොම එකතු වෙලා ඉන්න ඕනේ එක මේවයකට මේ ආගම් ભેද අරගෙන ඇවිල්ලා ඕයෙන් කිසි දෙයක් කාටවත් කරන්න බැරි වෙන්න තමයි ඉන්න ඕනේ රටේ මිනිස්සු ඔක්කොම එකට. මෙයා කිව්වේ කතාව හරියද? ඒ වගේ කතාවක් ඇත්තටම මේ නිතරම ඇහෙන්න සලස්වන්න ඕනේ. ආවෘෂ්ටයට. රිදි කවුරුවත් හිතන්නේවත් නැති කතාවක් නේද? ඔව්ගේ වෙන්නේ. ඇත්තටම ඒ කියන්නේ. යෝග මුලින් අහන කෙනෙක්ට ගහගන්න එන්න හිතනවා. හැබැයි ටිකක් කල්පනා කර යද්දි ඇත්තටම මේක තේරෙනවනේ යකෝ මේක ඇත්තනේ මිනිස්සුන්ට සාමයක් තියෙන කතාවක් නෙමේක. මිනිස්සු එළියට එන්නෙම කෙලින්ම මම සිංහල මම මුස්ලිම් මම කියලා වෙන් කරගෙනම ඉන්නේ. උන් කොච්චර දැනට කතා කරත් එකට වැඩ කරත් අපි ජොබ් කරනකොට අපි මුස්ලිම් කට්ටිය ඉන්නවා. ඒ කොහොම එකට අපි ඔක්කොම ඔය දැන් මිනිස්සු අවිල්ල කියනවා අපි සිංහල දෙමළ ඔක්කොම එකට වැඩ කරනවා කියකොට උන්ගේ හිතවල උන්ගේ ආගමත් එක්ක උන් වෙන් වෙලා ඉන්නේ. ඒක මම දකින්නවා. උන් වෙනම ඉන්නේ. එකට කතා කරාට ඇතුලේ උන් වෙනම ඉන්නේ. දැන් ඔය හැමෝම යටින් ආසයි ඒගොල්ලන්ගේ හින්දු කට්ටිය කැමති ශ්‍රී ලංකා උදාහරණයකට හින්දු අපි ඉන්දියාව ගත්තත් ඒත් එහෙම තමයි කොයි රට ගත්තත් එහෙම ඒගොල්ලන් යටින් හිතන්නේ ඇවිල්ලා දැන් උදාහරණයට ක්‍රිස්තියානි කට්ටිය ගත්තොත් ක්‍රිස්තියානි කට්ටිය යටින් හිතන්නේ අපිට දෙවියන් වහන්සේට මේ මුළු රටම දෙන්න ඕන ඇවිල්ලා මේ මුළු රටම අපි ක්‍රිස්තියානි කරන්න ඕන ඇවිල්ලා හින්දු කට්ටිය ගත්තාන් පස්සේ හින්දු කට්ටිය හිතන්නේ මේ මුළු ශ්‍රී ලංකාවම හින්දු කරන්න ඕන ඉස්ලාම් කට්ටිය හිතන්නේ ඒ වගේම තමයි මේගොල්ලන් අපි 2500 වෙනකොට 2000 මොකක් හරි වෙනකොට මේ වෙනකොට ශ්‍රී ලංකාව අපි අඩු ගානේ 150කින්වත් ඉස්ලාම් කරන්න ඕන ඇවිල්ලා. ඒ වගේ ඒගොල්ලන් අර නොදුනවත්තම ඒගොල්ලන් දැන් ඔය ඉන්දුනීසියා වගේ රටවල් ගත්තම ඇවිල්ලා ඒගොල්ලන් අවුරුදු 1000ක් ඇතුළත මිලියන 250ක් ඉන්න රටක් අවුරුදු 1000ක් ඇතුළත ඉස්ලාම් වුණා කියලා කියන්නේ කොච්චර වේගයෙන් පැතිරලාද කියලා බලන්න ඇවිල්ලා. ඊරානය කියන එක ගත්තම අවුරුදු 150ක් වගේ ඇතුළත මුළු රටම පර්සියා කියලා හිටපු රට ඇවිල්ලා ඉස්ලාම් බවට හොඳ රටක් තිබිච්ච ඉස්සර ඉස්ලාම් බවට පරිවර්තනය වුණා ඇවිල්ලා. ඉතින් බලන්න මැද පෙරදිග තිබිච්ච රටවල් ඇවිල්ලා ඊට පස්සේ ඇෆ්‍රිකාව වල තිබිච්ච රටවල් කොච්චර වේගෙන් ඒගොල්ලන් පැතිරලාද කියලා. මම දන්නේ ශ්‍රී ලංකාව මොන මිරකල් එකකින්ද ශ්‍රී ලංකාව මොන මේ ආශ්චර්යයකින්ද ශ්‍රී ලංකාව ඉස්ලාම් වුනේ නැති කියන එක ඇවිල්ලා. මොකද ඉස්ලාම් බලවාද ඉන්දියාව ඔච්චර ලොකු රටක් කියලා ඉන්දියාව මෙච්චර දැඩි විශාල ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ කෝටියක් විතර ඉන්දියාවට දාන්න පුළුවන්. එච්චරට විශාලයි ඉන්දියාව. ඒ වගේ රටකුත් දෙකට කැඩිලා ඉස්ලාම් වලට ගියා. නමුත් ශ්‍රී ලංකාව බේරුණා කියලා කියන්නේ ඒක මිරකල් එකක් ඇත්ත වශයෙන්ම. ඒක පුදුම ආශ්චර්යයක්. ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙනවා මම ඒ වගේ දේවල් වලට ඒ වගේ බලවේග වලට යටත් වෙන්නේ නැතුව මේ තනියෙන් හිටගෙන හිටියේ ඒක ඇත්ත වශයෙන්ම කියනවා. නැත්තම් අද ශ්‍රී ලංකාවත් ඇවිල්ලා ඉස්ලාම් වගේ ඇෆ්ගනිස්තාන් වගේ පාකිස්තාන් වගේ බංග්ලාදේශ වගේ ඒ වගේ ජරා රටක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. වෙලාවට ඉස්ලාම් වුනේ නැත්තම් වෙලා ඉස්ලාම් වුණා නම් පණුව ගහන්න වගේ ඒගොල්ලෝ ළමයි 20 30 40 50 හදලා බස් එකේ යන්න බෑ පුටුවක වාඩි වෙන්න බෑ කෝච්චි එකේ යන්න බෑ වහල උඩයි සීට් එක උඩයි චැසි එකේ රෝදේ ඇස්සේ මඩ් ගාඩ් එකේ හැම තැනම පේන්නද ඉන්දියාවට වෙච්ච සාපය ඉස්ලාම් නිසා. බලන්න පාකිස්තාන් වලට වෙච්ච දේ සාපය ඉස්ලාම් නිසා. බංග්ලාදේශයේ ඉන්දියාවට ඉස්ලාම් නිසා වෙච්ච දේ මොකද කියලා. ඒගොල්ලන් පණුව ගහන්න වගේ හදනවා ඉවරයක් නැහැ. කිසිම පාලනයක් නැහැ. ඒකෙන්ම පේනවා ඒක very unconscious very unintelligent සමාජයක් ඇවිල්ලා. අපිට ඕනවට වඩා අපිට මිනිස්සු හදන්න බෑ. ඒකෝට අපි මිනිස්සු හැදුවන් පස්සේ අපිම තමයි දුක් විඳින්නේ ඇවිල්ලා. අපිට වාහනයක යන්න බෑ. කෑම ටිකක් කන්න බෑ. හොටෙල් එකකට යන්න බෑ. හැම දෙයකම අපිට පොර කන්න වෙනවා ඇවිල්ලා. ඒක නිසා බුද්ධිමත් සමාජයක් ඇති කරන්න ඕන ඇවිල්ලා. අපි ඕනවට වඩා ළමයි හදන්න පුළුවන්කම
පායේ ශක්තියක් තිබ්බ කියලා ළමයි හදන්න හොඳ නෑ ඇවිල්ලා. ඒ නිසා අපි ඌමනා ප්‍රමාණයට විතරක් අපි කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙන්න අපිට පොරකකා හදන සමාජයක් ඇති වුණා කියලා කියන්නේ බුද්ධිමත් සමාජයක් නෙමෙයි. ඒ රටේ ඉන්න මිනිස්සු මෝඩයි කියන එකයි තේරුම ඇවිල්ලා. අපි හදන්න ඕන අපිට ඕන තරම් ඉඩම් තියෙනවා, ඕන තරම් ගෙවල් තියෙනවා, ඕන තරම් කන්න බොන්න තියෙනවා. අන්න ඊට පස්සේ අපිට බලන්න පුළුවන් අපිට මදි නම් අපේ මේ ගමට මදි මිනිස්සු මේ රටට මේ සිටි එකට මිනිස්සු මදි. අපි දෙනෝ පර්මිට් එකක් මෙච්චර ළමයි ඕන අපිට මේ අවුරුද්දට මෙච්චර මිනිස්සු ඕන මේ අපේ අවුරුදු 5ක් ඇතුළත. ඒ වගේ අපි කැල්කියුලේට් කරලා අපි ඌමනාවට තමයි අපි හදන්නේ. අපි දැන් වගාවක් උනත් කරන්නේ ඇවිල්ලා අපි මෙච්චර වගා කරන්න ඕන මේ අවුරුද්දට. මෙච්චර අපිට හාල් අවශ්‍යයි ශ්‍රී ලංකාවට. මෙච්චර පොල් අවශ්‍යයි ඊළඟ අවුරුදු 10 ඇතුළත. අපි ඌමනාවට වැඩ කරන්නේ අපේ නීඩ් එකට. ඒ වගේ අපිත් ඇවිල්ලා අපිත් බුද්ධිමත් වෙන්න ඕන ඇවිල්ලා අපි මිනිස්සුන් ගෙන්නවන්නත් ඕන ඇවිල්ලා අපේ ඌමනාවට විතරයි. මේ තව අවුරුදු 10ක් කලකට අපිට ජනතාව මෙච්චර අවශ්‍යයි. මෙච්චර ජනතාවක් මැරෙනවා, මෙච්චර ජනතාවක් උපදින්න ඕන. අපි කැල්කියුලේට් කළා. එතකොට මේ අපි ඉන්වයිට් අලුතෙන් ගෙන්නවන කට්ටියකින් අර ඉන්න කට්ටියට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. වෙඩි තියාගන්න, බෙලි කපා ගන්න, මොකුත් පොරකන්නේ නැහැ ඇවිල්ලා. අපි හැමෝටම ලක්ෂරි විදියට සැපසේ අපි හැමෝටම රස්සාවට පොරකන්නේ නැතුව රස්සාවට ගත්තොත් කෝටියක් විතර පොරකාල එකයි ගන්න ඇවිල්ලා. ඒ වගේ සමාජයක් අපි ඇති කරන්න හොඳ නැහැ. ඒක අන්ඉන්ටෙලිජන්ට්. ඒක සිහියකින් හදපු සමාජයක් නෙවෙයි ඇවිල්ලා. ඒ නිසා මේ රජයට වගකීම තියෙනවා ඉස්සරහට ළමයි හදන එකට පර්මිට් එකක් අරගෙන රජයෙන් අවසරයක් අරගෙන ඊට පස්සේ රජය තමයි කියන්නේ මේ ගමට මෙච්චර මිනිස්සු ඕන. මේ ගමට බෑ. මේ ගමට ඔල්රෙඩි මේ අපිට උමනාවට වඩා මේ ගමේ ඉන්නෝ. හදන්න දෙන්න බෑ ඔයාලට ළමයි. රජයෙන් තමයි අවසර දෙන්නේ. රජය තමයි තීරණය කරන්නේ. නැත්තම් ඔයාගේ බයිබල් එකේ තිබ්බට, අම්මගේ රෙද්දේ ලියලා තිබ්බට, කුරාන් එකේ ලියලා තිබ්බට, හාමුදුරු පූජකයෝ ටික පන්සලේ කිව්වට එහු කරුස් හරියන්නේ නැහැ ඇවිල්ලා. රජය තමයි තීරණය කරන්නේ කී දෙනෙක් හදනවද, කී දෙනෙක් ගෙන්නවන්න ඕනද කියලා. ඒ වගේ බුද්ධිමත් සමාජයක් අපි සොසයිටි එකක් අපි ක්‍රියේට් කරන්න ඕන ඇවිල්ලා. අපි දැන් අපි මොකක් හරි අපි දෙයක් අපි සිටි එකක් නගරයක් අපි බිල්ඩින් එකක් අපි ප්ලෑන් කරනකොට අපි හැම පැත්තම බලලා අපි ප්ලෑන් කළා සමාජයයි. ඒ වගේ අපි මිනිස්සුත් ප්ලෑන් කරන්න ඕන ඇවිල්ලා. ඒ මනුස්ස සමාජයත් ප්ලෑන් කරලා ඉන්වයිට් කරන්න ඕන ඇවිල්ලා. එතකොට අපිට මාර විදියට අපිට පුදුම සැපසේ අපිට ජීවත් වෙන්න පුළුවන් ඇවිල්ලා. පොර කන්න නැතුව, බෙලි කපා ගන්න නැතුව ඇවිල්ලා. එහෙම දවසක් අපිට එනවා ඉස්සරහට ඇවිල්ලා මේ කැරියෝ ටික දවසක නැති වුණාන් පස්සේ මේ ආගම් ටිකට කෙලවිලා ගියන් පස්සේ අපිට එනවා මේ කොන්ෂස්නස් අපි මේ මානසිකත්වයට එනවා අපි ඒක රියලයිස් කරනවා ඉස්සරහට ඇවිල්ලා. එතකොට අපිට මාර ලස්සන සමාජයක් බස් එකක් ගත්තත් බස් එකේ මිනිසුත් නැහැ. 1 2 යන්නේ ඇවිල්ලා. ඕන තරම් බස් එකේ නිදාගෙන යන්න උනොත් ඉඩ තියෙනවා ඇවිල්ලා. දැන් මේ ඕස්ට්‍රේලියාව වුණත් ඇවිල්ලා බස් එක ගත්තන් පස්සේ බස් එක මිනිහෙක් මොකක්ද බස් ඩ්‍රයිවර් විතරයි ගොඩක් වෙලාවට යන්නේ ඇවිල්ලා. අපිට බස් එක නැග්ගන් පස්සේ අපිට ඕන විදිහට කිසි කෙනෙක් පොරකන්නේ රණ්ඩු වෙන්නේ ඇවිල්ලා. ජපානෙත් එහෙම තමයි ඇවිල්ලා. ඒ වගේ අර මේ ගත්තම අපිට නිදහසේ කෑ ගගා එන්න පිටකොටුව නොගේ ගොඩ දුගේ මේ හිඟන වැඩ අපි කරන්න හොඳ නැහැ. මේව ලැජ්ජයි. මේවා ලෝකෙ දැක් බැලුවම ලැජ්ජයි. අපිට බස් එකට නැගපන් කියලා කවුරුත් හිඟා ගන්න අවශ්‍ය නැහැ ඇවිල්ලා. ඒ වගේ සමාජයක් අපි ගත කරන්න හොඳ නැහැ. ඒක ලක්ෂරි සමාජයක් නෙවෙයි. ඒක ලස්සන නැහැ. ඒක බුද්ධිමත් සමාජයක් නෙවෙයි. ඒක අන්ඉන්ටෙලිජන්ට් ලුකින් සමාජයක් ඇවිල්ලා. අපි පැසෙන්ජර් කෙනෙක් ගන්න උනත් පොර කරන්න අවශ්‍ය නැහැ ඇවිල්ලා. ඒකත් පැසෙන්ජර් අපි නිදහස දෙනවා ඇවිල්ලා. ඕනම බස් එකකට එයාට නගින්න අපි නිදහස දෙනවා ඇවිල්ලා. තේරුණාද ඔයාලට?